Hi guys, මම නවින් කවිශ්. රුපියල් 80000ක් විතර වටින Google AI Pro plan එක ඔයාලට free ගන්න පුළුවන් විදියක් තමයි අද වීඩියෝ එකෙන් කතා කරන්නේ. මේක අපිට free ගන්න එකම එක requirement එකයි තියෙන්නේ. ඒ තමයි ඔයා university student කෙනෙක් වෙන්න ඕන. government set එක වුණත් private set එක වුණත් ඔයාට මේකට apply කරන්න පුළුවන්. ඔයා university student කෙනෙක් නම් මේ plan එක ඔයාට ගන්න පුළුවන්. ඒ වගේම අනිවාර්යෙන් මතක තියාගන්න අපිට මේකට apply කරන්න පුළුවන් වෙන්නේ මේ අවුරුද්දේ දෙසැම්බර් 9 වෙනිදා වෙනකන් විතරයි. So මේ plan එකත් එක්ක අපිට Google Gemini Pro version එකේ access ලැබෙනවා. අපිට කරගන්න බැරුණු ගොඩක් දේවල් මේ Pro version එක හරහා අපිට කරගන්න පුළුවන්. ඒ වගේම තමයි unlimited image upload කරන්න පුළුවන්. ඔයාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනම් ඒ ප්‍රශ්නේ ඔයාට Gemini වලින් අහන්න පුළුවන්. ඒ ඔයාට අවශ්‍ය වෙන photos, PDF, document unlimited upload කරන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාටම කියලා exam trap එකක් හම්බ වෙනවා. ඒ කියන්නේ ඔයා upload කරපු document වල, PDF වල, photos වල තියෙන දේවල් ප්‍රශ්න විදියට හදා ගන්න පුළුවන්. ඒ වගේම තමයි deep research කියන Pro version එකත් ඔයාට access ලැබෙනවා. ඒ වගේම තමයි video generate කරගන්න Vivo 3 එකටත් ඔයාට full access ලැබෙනවා. ඒත් එක්කම ඔයාට Gemini එක audio හෝ video විදියට call අරගෙන ඔයාගේ ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් live chat එකකින්. ඊට අමතරව ඔයාට 2TB storage එකක් free ලැබෙනවා. So මේ features ඔක්කොම ඔයාට මේ plan එකෙන් ලැබෙනවා. right එහෙනම් වීඩියෝ එකට ගිහිල්ලා බලමු අපි කොහොමද මේකේ free access ලබා ගන්න කියලා. ඔයාට කරන්න තියෙන්නේ Google එකට ගිහිල්ලා Google Student කියලා search කරන්න. එහෙම නැත්නම් පල්ලෙහාන් link එක දාලා තියෙනම් ඒ link එක through ඔයාට යන්නත් පුළුවන්. ඊට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට. ඉතින් මේකේ තියෙන පළවෙනි link එක click කරන්න. ඊට පස්සේ අපිට මේ plan එක ගැන හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේක සම්පූර්ණයෙන්ම අවුරුද්ද දක්වාට free ලබා ගන්න පුළුවන්. ඔයාට කරන්න තියෙන්නේ get offer කියන එක click කරන්න. right ඊට පස්සේ තියෙන්නේ verify කරගන්න එක. ඒ කියන්නේ අපි university student කෙනෙක්ද කියලා හරියටම verify කරගන්න මේ step එකේදී. ඔයාට කරන්න තියෙන්නේ මෙතනින් verify eligibility කියන එක click කරන්න. ඊට පස්සේ මෙතනින් ඔයාගේ රට ශ්‍රී ලංකාව විදිහට select කරන්න. ඊළඟට ඔයාගේ යුනිවර්සිටි එකේ නම මෙතනින් type කරගන්න. ඊළඟට ඔයාගේ first name එක, ඊළඟට ඔයාගේ birthday එක. ඉතින් මෙතනට ඔයා email එක දාද්දී ඔයාට කැමති email එකක් දාන්න පුළුවන්. so මට මේ කලින් කියන්න බැරුණා මේ subscription එක ඔයාට හම්බෙන්නේ ඔයාගේ personal email එකට. සරලව කිව්වොත් ඔයා මේකට log වෙන්න ඕන ඔයාගේ personal email එකෙන්. ඔයාගේ යුනිවර්සිටි email එක මෙතනට කොහොමත්ම සම්බන්ධ වෙන්නේ නැහැ. ඒ නිසා ඔයාලට කැමති email එකක් මෙතනට දාගන්න පුළුවන්. right මේ ටික සම්පූර්ණයෙන්ම complete කරාට පස්සේ ඔයාට ඊළඟ step එකට යන්න පුළුවන්. so ඊළඟට තමයි ඔයා යුනිවර්සිටි ස්ටුඩන්ට් කෙනෙක් කියලා verify කරගන්න ඉන්නේ. ඉතින් මෙතෙන්දී ඔයාගේ verify කරන method එක වෙනස් වෙන්න පුළුවන්. government university එක නම් ඒ process එක වෙනස් වෙන්න පුළුවන්. private university එක නම් ඒ process එක තවත් වෙනස් වෙන්න පුළුවන්. සමහරට ඔයාගේ student ID එක මේ වගේ දේවල් ඉල්ලන්න පුළුවන්. ඔයා හරියටම student කෙනෙක් කියලා verify කරගන්න. right මගේ නම් මෙතන university email එක ඉල්ලන්නේ. මම ඒක මේ විදිහට දෙනවා. ඊට පස්සේ password එක. right ඊට පස්සේ බලා ගන්න පුළුවන් මගේ නම් එවෙලෙම මේක verify වුණා. මේ විදිහට get Google AI Pro කියලා වැටෙනවා. ඔයා click කරන්න get student offer කියන click කරන්න. ඊට පස්සේ මෙන්න මෙතනින් එනවා agree කියලා ඒක එක සැරයක් click කරන්න. right මෙතෙන්දී ඔයා card එකක් add කරලා තිබ්බ නැත්නම් ඔයාට card එකක් add කරන්න එනවා. බය වෙන්න එපා. මේකෙන් ඔයාගේ රුපියලක්වත් කැපෙන්නේ නැහැ. නමුත් ඔයාට මෙතනින් card එකක් add කරන්න එනවා. මොකද මේක subscription එකක්. මේක ඔයාට මාස 12කට හම්බෙන්නේ. ඊළඟ අවුරුද්දේ අද වගේ දවසක් වෙනකන් ඔයාට මේක free හම්බෙන්නේ. ඊට පස්සේ ඉඳන් ඔටෝම ඔයාගේ card එකෙන් මේකට pay වෙනවා. බය වෙන්න එපා. අවුරුද්ද සම්පූර්ණ වෙන්න දවසකට කලින් වුණත් ඔයාට මේක cancel කරන්න පුළුවන්. ඒ නිසා බය වෙන්න කිසිම කාරණයක් නැහැ. right මම දැන් කියලා දෙන්නම් කොහොමද මේක add කරන්න කියලා. ඔයාට පුළුවන් add credit debit card කියනට යන්න. මෙතෙන්ද ඔයාගේ card details දෙන්න තියෙන්නේ. card number කියන තැනට ඔයාගේ card එකේ number එක add කරගන්න. ඊළඟට ඔයාගේ card එකේ expiry date එක, CVC number එක card එකේ පිටිපස්සේ තියෙනවා. billing address එක විදියට ඔයාලට ශ්‍රී ලංකා දෙන්න පුළුවන්. ඊට පස්සේ save දෙන්න. right ඊට පස්සේ මගේ මේ විදිහට වැටෙනවා Google AI Pro 2TB plan එක කියලා. right ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ subscribe කියන button එක දීලා මේක subscribe කරන්න. ඊට පස්සේ ඔයාලට සතයක්වත් කැපෙන්නේ නැතුව ඔයාලට මේ plan එක activate වෙනවා. right අපි දැන් මේක check කරලා බලමු. ඔයාලට මේක නිවැරදිව activate කියලා බලා ගන්න පුළුවන්. ඔයාගේ name එක ළඟ මේ විදිහට රතු පාටින් circle වෙලා pro කියලා වැටලා තියෙනවා. right මම හිතනවා ඔයාලට තේරුම් යන්න ඇති කියලා කොහොමද මේක activate කරගන්නේ. ඒ වගේම මේක activate කරගත්තොත් අපිට තියෙන benefit කොයි වගේ දේවල්ද කියලා. ඉතින් අනිවාර්යෙන් university student කෙනෙක් නම් අනිවාර්යෙන් මේ free ලබා දෙන එක ගන්න. මොකද ඔයාට අවුරුද්දකින් පස්සේ මේක subscription එක cancel කරලා දාන්න පුළුවන්. නැවතත් අපිට මේක purchase කරන්න ඕනේ නැහැ. ඔයාට අවශ්‍ය නම් දිගට මේක කරගෙන යන්නත් පුළුවන්. right ඔයාට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනම් අනිවාර්යෙන් comment section එකේ comment එකක් දාන්න. වීඩියෝ හොඳ නම් like කරන්න, comment කරන්න. ඔයාගේ යාළුවටත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. good luck.